තෙරුවන් සරණයි. අද අපි විහාරස්ථානට ඇවිත් බාස් මාමන් කෙනෙක් වැඩ කරනවා. අපි බලමු මේ බාස් මාම මොනවද වැඩ කරන්නේ කියලා. අපි ගිහින් බලමු මොකද්ද මේ බාස් මාම දැන් කරන්නේ කියලා. හරි දැන් අපි බලමු මොකද්ද මේ මාම කරන්නේ කියලා. ඉන්දිකයියේ අද මොකද වැඩ කටයුතු? ඔය මොකද්ද දන්නේ ඉන්දිකයියා? පුරවක් කළ තමයි පඩිපෙලෙන් මේ චෛත්‍ය මළුවට ඇතුල් වෙන ස්ථානයේ දෙපැත්තෙන් තියෙනවා පොරවක් කල් දෙක. පොරවක් කල් දෙක හදලා ඉවර වෙලා තමයි මෙතන ගන්තාර කුරුණේට දෙපැත්ත තව ඉතුරු වෙට්ටිය තියෙනවා. ඉතින් මේ අද තමයි පටන් ගත්තේ කැටයන් කරනවා ටික අපි ඉස්සරම පොරවක් කල් දෙක තමයි හදන්න පටන් ගත්තේ. මේ දෙපැත්තෙන් හදන්න පොරවක් කල් දෙක. මේකයි මේ පොරවක් කල් දෙක. මේකයි. ඉස්සරහට වැටෙනවා මුරගල් දෙක වැටෙනවා සඳකඩ පාන හදනවා. මෙතන අපි තනේ හැටියට ඒ අවශ්‍ය විදිහට අතින්ම තමයි සම්පූර්ණ වැඩේ කෙරෙන්නේ. මේ අච්චු අනම්මනම් ඒ මොකවත් නැහැ අපේ මේ තැනට හරියන විදිහට බලලා ඒ විදිහට කොරවක් ගල් මුරගල් සඳකඩ පහන් එතකොට පුන්කලස් ටික එහෙම ඒ ගැළපෙන විදිහට ඒ තැන් තැන් වලට එකින් එකට වෙනස් වෙන හඳකඩ පහන් එහෙම ඔව් නේ වෙනස් වෙනවා. මේ ඒකට හරියන විදිහට එන්න ඕනේ. අපි ගාව අච්චුවක් තිබ්බොත් ඒ අච්චුවට හරියන විදිහට එක්ක පඩි පෙළ හදන්න ඕනේ. එතකොට ඉතින් මේකට ගන්න තියෙන අලංකාරත්වය නැති වෙලා යනවා. ඒකින්ද ඉතින් අපි මේ තැනට හරියන ආකාරයට සියලුම දේවල් මේ සිමෙන්තියෙන් අතින්ම හදනවා. මේක අන්තිම නිමාව වෙන්නේ සම්පූර්ණ මේ කළු ගලකින් කරපු විදිහට තමයි මේ වැඩේ. ඕකෙන් තමයි ඔය මේ කැටයෙන් කපන්නේ නේ ඔය පොඩි හන්දේ. චූටි හන්දේ. කෙනෙරින් වැඩි වෙන හල්ල අරගෙන එහෙම වැලි හලනවද එක්කනේ? වැලි හල්න කෙනෙක් එහා පැත්තේ ගෝලෙක් ඉන්නවා. කෙනෙරින් වැලි හල්ලා ඊට පස්සේ මේ දෙපැත්තේ එනවා. තව මේකේ මේ දොරටු පාල රූප දෙයක් එනවා. ඒ කියන්නේ මේ දෙපැත්තේ. ඔව්. මේ කණු සම්පූර්ණ ඔක්කොම අඩි 45ම කණු හතර පැත්තම කැටයන් වෙනවා. එතකොට මේ කටවුට් එකක් දාලා තිබ්බ පොඩි ආඳුර එහා පැත්තේ බලන්න ඒකත් ඕකට ගන්න පුළුවන්. එතකොට මේ මම බලලෙන් ඔයා කන්ටැක්ට් කරගන්න නම් කොහොමද? එතකොට නම්බරයක් තියෙනවද? ෆෝන් නම්බරයක් වැඩ කරන? ෆෝන් නම්බරයක් තියෙනවා 077යි 58යි 57යි 201. අයත් කියන්නේ 077යි 58යි 57යි 201. 201. ඔව්. ඒක ඕන වෙලාව උලන්නේ නැහැ නේ කෝල් ගන්න. ඕන වෙලාවක වැඩ කරනවා. ඔය ෆෝන් එක වැඩ කරන්නේ නැත්නම් බාස්ුන් නැහැ. බාස්ුන් නැහැ. නැත්නම් ඔය ෆෝන් එක අනිවාර්යෙන් ඔෆ් කරන්නේ නැහැ. ෆෝන් එක වැඩ කරනවා. ඕනම තැනකට ගිහිල්ලා අපි ඉතින් මේ වැඩ කටයුතු කරනවා. වැඩ කටයුතු කරලා දෙනවා. මේ මහා ලොකු මුදල් අය කරන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් ජීවත් වීම පිණිස කරන රැකියාව හැටියට මේක කරනවා මිසක් මේ නැතුව මේකෙන් රජ වෙන්න හම්බ කරන්නේ. හම්බ කරගෙන කරන කතාවක් නැහැ. අතින්ම තමයි ඔක්කොම කරන්නේ නේද? අතින්ම තමයි කරන්නේ. පිළිම වුණත් කරන්නේ. අච්චු වලට වැඩිය අපි ඒ තැන පිළිම වැඩත් කරන එක. සියලුම වැඩ. සියලුම ඔක්කොම දේවල් කරන්නේ සම්පූර්ණ සිමෙන්ති කොටි පාවිච්චි කරන්නේ නැහැ. ෆිනිෂින් එක සම්පූර්ණම සිමෙන්ති වලින් තමයි ඉවර කරන්නේ. ආයේ පතුරු යනවා කියලා තෙමුණා කියලා එහෙම ගැටලුවකුත් නැහැ. ඉතින් මේ සම්පූර්ණ අපි සිමෙන්තියෙන් උපරිම කල් පවතින ආකාරයට නිර්මාණය කරලා දෙනවා. ඉතින් මේක අනිත්‍ය හින්දා ඉතින් කවදා හරි නැති වෙනවා. ඒ වුණාට ඉතින් අපිට පුළුවන් උපරිමයෙන් කල් පවතින ආකාරයට තමයි අපි නිර්මාණ කරන්නේ. අය බලලෙන් මාවත් බලලෙන් නම් ගෝලයා මොකද කරන්න කියලා එහෙනම්. හරි ගිහින් ඉන්න. අපි බලමු ගෝලයා යන වැලි හලනවා වගේ නේ. බලමු මේ මොකද්ද කරන්නේ කියලා. අය මොකද්ද කරන්නේ? වැලි හලන අපේ ආමද. ඕක මොකද්ද? සල්ලාඩයක්ද මොකද්ද? ඒකෙන් තමයි මේ වැල ටික හලාගන්නේ නේ. වැල ටික අරන් එතකොට කැට ඉතුරු වෙන්නේ නැහැ නේ. ටිකට අර දූවිලි වගේ ඉතුරු ටික ඒ ටික ඉතුරු නැහැ. ඕකෙන් තමයි ඉතින් මේ සියලුම ඉතින් වැඩ කරන්නේ නේ. මේ වැලි එහෙම දාලා තියෙනවා. මේ වැලි දාන වේලෙන්නේ හලා ගන්න ලේසි නේද? තෙතේබ හලන්න බෑනේ. මේක තමයි හදන කොට නෑ මේ ගන්නාරගොල්ල. අයියා දැන් අවුරුදු ගාණක් ගෝලයා නේ. ඉන්දික බරු නෑ ගෝලයා. අවුරුදු ගාණක්. හරි අය එහෙනම් මං ගෙයින් එන්නම් ඈ. තෙරුවන් සරණයි.